අවදානම අවතක්සේරු කිරීම. ඕනෑම අවදානමක් අවතක්සේරු කරලා නොසලකා හැරියොත් ඒකෙන් වෙන්නේ කරදරයක් විතරමයි. කළමනාකරන පද්ධතියේ අසමත්කම. පද්ධතියක ඉහළින්ම ඉන්න. ඒක මෙහෙයවන පුද්ගලයෝ අසාර්ථක නම් ඒ පද්ධතිය කොහොමත් අසාර්ථකයි. තමන්ගේ ශ්‍රමිකයන්ට හෙන ගහලා ගියත් කමක් නෑ. වැඩේ වෙනව නම් කියලා හිතන මිනිස්සු නිසා ආයතනයකට හිතාගන්න බැරි තරම් පාඩු සිද්ධ වෙනවා. ඒක ආයතනයකට, රටකට, පවුල් සංස්ථාවකට ඕනෑම තැනකට පොදුයි. අපි අද වීඩියෝෙන් කතා කරා වැඩබිමේදී සිද්ධ වෙන අනතුරු ගැන සහ ඒවාට හේතු පිළිබඳව